Sarali kolamu amatin pipuna kinkini nadari Anne Hi guys, welcome back to my YouTube channel. මාස දෙකකට පස්සේ ගොඩ කාලෙකින් මම අද ගෙදර යනවා. ඉතින් මම හිතුවා අද මාත් එක්ක ඔයාලවත් ගෙදර එක්කගෙන යන්න. අපි යමු. මේනුදුරු මාවතේ විඩානතු වාසිතේ වියගුන්න දේමාවට දැස මනසේතියා මංනෙමි නුඹවසොයා සංසාර මාරුතේ කිමන් හරිනාලදේ සැඟවේද මාමේතියා මංරුම සොයනානියා නුඹ සංගවී නොයා මේ පිණිවැස්සේ ඔබහා මෙම තනිවෙන්නම් මම බෝඩිමේ ඉඳන් කැම්පස් එක මැද්දෙන් තමයි බස් හෝල්ඩ් එකට එන්නේ. ඉතින් මගේ යාළුවෝ බස් එකක එන ගමන් කියලා කිව්ව හින්දා මම දුවගෙන බස් හෝල්ඩ් එකට ආවා. ඒ තාම බස් එක නැති නිසා මම මේ බස් එක නිකන් බලාගෙන ඉන්නවා. ඔන්න එහෙනම් අපි මාතර ටවුන් එකට ආවා. වෙනද මම ගෙදර යන්නේ හයිවේ බස් එකේ වුණාට මේ පාර ලොකු නිමාඩුවකටනේ යන්නේ. ඉතින් මම හිතුවා යාළුවොත් එක්ක ට්‍රේන් එකේම යන්න. ස්ටෑන්ඩ් එකේ ඉඳන් ස්ටේෂන් එකට ටිකක් දුර නිසා බාර බෑකුත් එල්ලන් අපිට පයින් යන්න බැරි හින්දා අපි කට්ටිය ත්‍රීවීල් වල යන්න කියලා හිතුවා. එහෙනම් අපි ස්ටේෂන් එකෙන් හම්බෙමු. අපි ආවා ස්ටේෂන් එකට. මෙන්න ඉන්නවා අපේ පරක් වෙලා අපි යාළුවෝ. බෑග් එක බෙමින් තියන්න කැමති නැති යාළුවෝ තමයි ඉන්නේ. මේ තමයි මගේ අක්කව බාලා දෙන්න. හැවව බයිට් එකට ගන්න යාළුවෝ තමයි මේ ඉන්නේ. එහෙනම් ඉතින් අපි ට්‍රේන් එකේ යන ගමන්ම හම්බෙමු. සඳුරු සීතලයාවේ ඔබට ලැබී රහසේ උණුමේ හැන්දේලා පාදමුදලකාසේ තම්පාත හැන්දෑවේ හිරුමසිනවේයාවේ සුලරුපදකීරා තියනකුමුදලටමවේ හදගැහෙන හැමවේ ඔබවමයි මාපතුවේ හිම කන්නකින් සඟවා ඔන්න අපේ එක යාළුවෙක් දැන් බහින්න ළඟයි. ඉතින් අපි යාට ටටාවල් කියලා අපි යමු ඉස්සරහට. ඇත්තටම හරිම දුකයි. මොකද අපි එකටම ඉඳපු යාළුවා මෙහෙම මාසෙකට හරි වෙන් වෙද්දි ඇත්තටම හරිම දුකයි. මෙතනින් එහාට තියෙන්නේ මම ආසම ඒ වගේම ලස්සනම view එක. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකෝ. මගේ ජීවිතේ මම විඳින්න ආසම දෙයක් තමයි මේ විදියට මුහුදු හුලම් වැඩි ට්‍රේන් එකේ දොර ළඟ හිටන් යන එක. ඒක ඇත්තටම මාර්ම ෆීලින් එකක්. මේ ලස්සන බල ඔන්න අපි කොළඹ කොටුව ස්ටේෂන් එකට ආවා. එහෙනම් ඉතින් මෙතනින් මමත් අනිත් අයගේ සමු ගන්න ඕන. හැමෝටම බයි කියලා. එහෙනම් යමු මාත් එක්ක පොඩි රම්මක්.
මට පොඩි වැඩකට බඩු වගේක් ගන්නවම නාවලා තිබ්බ නිසා මම පෙටාවල පොඩක් ඇවිත්තා. ඇත්තටම ඒ වෙලාව එකට විතර ඇති ඒ ගින්නව පෙටාවල විදිනවා කියන එක තරම් අමාරු වැඩක් තවත් නෑ කියලා මට හිතුණා. මම පෙටාවලට ගියේ ඇයි? ගිහින් මොනවද ගත්තු බඩු කියන එක ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඒක පොඩි රහස් වැඩක්. අපි ඉස්සරහට බලමු මොනවද මම කරන්න යන්නේ කියලා. මම ඒ හරිය ෂොප් එකකින් ඉක්මනට කෑම කාලා මමට බස් ස්ටෑන්ඩ් එකට ගියා. මොකද මට ගෙදර යන්න රෑ වෙනවා. ඒ වගේම මට පෙටාවල ඇවිදලා හරියම මහන්සිය ඉන්න මං අතරමඟ මුකුත් රෙකෝඩ් කරන්න නැතුව කැලින්ම ගිහලා බස් එකකට. එහෙනම් අපි යන ගමන් සම්මෙමු. මාව බස් එකෙන් ගන්න අපේ අක්කා ආවා. එහෙනම් ළමයි ඔන්න මම ගෙදර ආවා. අදට ගිහිල්ලා එන්න. bye bye, see you soon. මාත් එක්ක දිගටම ඉන්න. Thank you for watching. මම දෙව්